14 වෙනි සතියේ සිකුරාදා දවසේ අපේ ජේසුස් වහන්සේ මතක් කරනවා අපි ඇයි මේ ලෝකෙට ආවේ කියලා. උන්වහන්සේගේ ජීවිතය තුළින් තමයි අපිට මේ පණිවිඩය ලබා දෙන්නේ. උන්වහන්සේ කියනවා මා පැමිණියේ මාගේම කැමැත්තෙන් නෙමෙයි. මා ඒවා වදාළේ සත්‍ය වන තැනැන් වහන්සේය. අපි දන්නවා අපි කිසිම කෙනෙක් මේ ලෝකෙට ආවේ අපේ කැමැත්තෙන් නෙමෙයි. මට ඕනෙ හින්දා නෙමෙයි. මගේ අම්මා කවුද තාත්තා කවුද මොන රටේද මම ඉපදෙන්නේ මොන දවසේද ඉපදෙන්නේ මොන වෙලාවෙද ඉපදෙන්නේ මේ කිසිම දෙයක් අපි තෝරගත්ත දෙයක් නෙමෙයි. හැබැයි මේ ජේසුස් කියන වචනය තුල අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේගේ කැමැත්ත තුලයි අපි මේ ලෝකෙට ආවේ. උන්වහන්සේගේ සැලසුම තුලයි අපි මේ ලෝකෙට ආවේ. එහෙමනම් අපේ ජීවිතේ තියෙන්න ඕනේ උන්වහන්සේගේ සැලසුම, උන්වහන්සේගේ කැමැත්ත. මගේ දේ නෙවෙයි. මගේ කැමැත්ත නෙවෙයි. මගේ සැලසුම. ඒ නිසා දවස් උන්වහන්සේ මේ කාරණාව තුළ අපිට මතක් කරලා දෙනවා. මගේ දේ නොව, මමත්වයේ නොව ස්වාමීන් වහන්සේගේ කැමැත්ත, ස්වාමීන් වහන්සේගේ සැලැස්ම මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ විදිහට ජේසුස් වෙතයි.